යම් කිසි අවස්ථාවක් එහෙම නැත්නම් සිදුවීමක් සම්බන්ධයෙන් කෙනෙක් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න කියලා කියන්නේ අපි කියමු කවුරු හරි ගියපු ට්‍රිප් එකක් ගැන එහෙම නැත්නම් පාටි එකක් ගැන ඒ වගේ දෙයක් ගැන මෙහෙම ප්‍රශ්නයක් අහනවා. How was the party? එහෙම නැත්නම් how was the trip? එහෙම නැත්නම් how was the film කියලා අහනවා. ඒ කියන්නේ කොහොමද ෆිල්ම් එක කොහොමද ට්‍රිප් එක කොහොමද පාටි එක කියන ප්‍රශ්නේ අහනවා. මේ ප්‍රශ්න මේ වගේ සමාන ප්‍රශ්න ඕන තරම් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නයක් අහුවම පස්සේ මේකට උත්තර දෙනකොට ඉංග්‍රීසි භාෂාවේ අපි නිතර පාවිච්චි කරන වචන තියෙනවා. ඒ කියන්නේ සමහරවිට ඒක කියන පුළුවන් good කියලා කියන පුළුවන් fine කියන පුළුවන් nice කියන පුළුවන් all right okay I am excellent satisfactory මේ වගේ විවිධ වචන තියෙනවා. අපි පොඩි වෙනස්කම් සහිත මේ වචන අපි පාවිච්චි කරනවා මේ වගේ ප්‍රශ්නයක් අහුවම පස්සේ ඒවට උත්තර දීම සඳහා. ඉතින් මෙහෙම පොඩි වෙනස්කම් තියෙන උත්තර දෙනවට වඩා වෙනස් පහසු යෙදීමක් තමයි අද කියලා දෙන්නේ. ඒ දෙදීම යොදන්නේ මෙන්න මේ ආකාරයට. කවුරු කෙනෙක් අහනවා how was the party? අපි එක සැරේට උත්තරයක් දෙනවා it was hunky dory. hunky dory කියලා වචන දෙකක් යෙදෙන්නේ. එතකොට මැදින් පොඩි හයිෆන් එකක් යෙදෙනවා. මේ යෙදීමෙන් අපිට පුළුවන් කියන්න පැහැදිලිව කියවෙනවා. එතකොට පාටි එක හොඳයි, පාටි එක එක්සලන්ට්, පාටි එක මාවලස්, පාටි එක බ්‍රිලියන්ට්. ඔය වගේ කතන්දර ඔය අදහස් හැම එකක්ම එතන ගොනු වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන හැටියට පහසුයි ඒ යෙදීම අර ඉංග්‍රීසි පොඩි වෙනස්කම් හිත භාවිතාවන් වඩා මේක ඇමරිකන් භාවිතාවක් මූලික වශයෙන්. නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් එංගලන්තෙත් මේක පාවිච්චි වෙන වචන. ෆ්‍රේස් එකක් කියන්නේ වාක්‍යාංශයක්. ඉතින් මේක නැවතරක් මම මතක් කරන්නම්. කවුරු හරි කෙනෙක් අහන්න පුළුවන් how was the party? It was hunky dory. How was the trip? It was hunky dory. තව කෙනෙක් අහන්න පුළුවන් how was the film? Oh, it was hunky dory. ඔය යෙදීම භාවිතාවට ගන්න එක මම හිතන හැටියට අර පොඩි යෙදීම් වලට වඩා පහසුයි. මොකද සංක්ෂිප්තයි මේ අර්ථ හැම එකක්ම තියෙනවා. එහෙනම් ওই භාවිතාව මතක තියාගන්න අවශ්‍ය තැනකදී hunky dory කියලා කෙටියෙන් පාවිච්චි කරන්න. මේක හිත මිත්‍රයන් අතර දන්න අඳුරන අය අතර පාවිච්චි කරන ඉන්ෆෝමල් යෙදීමක් බවත් අමතක කරන්න එපා.